ABC යනු රූපයේ දී ඇති පරිදි සුළු කෝණී ත්‍රිකෝණයකි. AB පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරමින් AC පාදයේද ස්පර්ශ කරමින් වෘත්තයේ කේන්ද්‍රය හෝ සොයා ගැනීම සඳහා මෙම අසම්පූර්ණ දල සටහන ඇඳ ඇත. පත පිළිබඳ දැනුම භාවිතයෙන් එම දල සටහන සම්පූර්ණ කර O ලකුණු කරන්න. හරි. O කියන්නේ කේන්ද්‍රයනේ. එතකොට AB පාදය AD පාදය AD පාදය නෑ AB පාදය ස්පර්ශ කරන්න ඕනලු B ලක්ෂයෙන්. AC පාදය ස්පර්ශ කරන්න ඕනේ කියලා තියෙනවා. නමුත් ඒක C ලක්ෂයෙන්ම කියලා නැහැ. මෙතනදී හැබැයි අනිවාර්යයෙන්ම B වලින් ස්පර්ශ කරන්න ඕනේ. මෙතනදී අනිවාර්යයෙන්ම C වලින් ස්පර්ශ කරන්න ඕනේ නැහැ. මේ පාදයේ කොතනකදී හරි ස්පර්ශ කරාට අවුලක් නැහැ. රයිට්. මේ ගාන හදද්දී අපිට තීර දෙකක් මතක් වෙන්න ඕන. එකක් තමයි වෘත්තයකට අපි යන්දම ස්පර්ශකයක්. හරි. වෘත්තයකට ස්පර්ශකයක් යන්දම අපි ඒ ස්පර්ශකයයි ඊට පස්සේ කේන්ද්‍රය ආකරන රේඛාවයි ලම්බකයි. ඒක උදාහරණයකින් ඇඳලා පෙන්නනවා නම් අපි මෙන්න මේ චූටි වෘත්තයක් තියෙනවා කියලා. එතන මේකට ස්පර්ශකයක් යන්දමයි ඒ ස්පර්ශකයේ මේ කේන්ද්‍රයේ ඉඳලා එන රේඛාවක් යන්දමයි කෙලින් ඇඳෙන්න ඕන. මෙන්න මෙතන කෝණයේ අංශක 90යි ලම්බකයි කියලා කියනවා. අනිත් කාරණාව තමයි AB පාදයේ B ලක්ෂයේ ස්පර්ශ කරන හරිය ABC යන සුළු කෝණී ත්‍රිකෝණයක මෙන්න මෙතන සමච්ඡේදනය වෙලා තියෙනවා. මෙතන සමච්ඡේදනය වෙලා තියෙනවා කියන එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි මෙතන ඉඳලා මෙතන තියෙන දුරයි මෙතන ඉඳලා මෙතන තියෙන දුරයි සමානයි. උදාහරණයක් විදිහට මම මෙතන මේ දුර ඊට පස්සේ මෙන්න මේ දුර සමානයි. ඒකෙන් කියවෙන්නේ මේ දුරයි සමානයි කියලා නෙමෙයි. මේ දුරයි සමානයි. මේ දුරයි සමානයි. අන්න ඒ විදිහට ගත්තම අපි මෙතන නිර්මාණය කරන්න වෙන කව කට්ටක් නම් නැහැ වෙලා ඒකට සමා වෙන්න. මෙතන තියලා අපි මෙන්න මේ විදිහට ලක්ෂ දෙකක් ලකුණු කරගෙන එතන තියලා අපි මෙතනින් තවත් කව කට්ට මෙතනින් තියලා මෙන්න මේ මෙතනින් ලක්ෂ දෙකක් ලකුණු කරගත්තට පස්සේ අපිට අන්න මේ රේඛාව කෙලින් එන්න ඕනේ. මෙන්න මේ රේඛාව ඇඳගෙන අපිට පුළුවන් මෙතන අංශක 90ක් ලකුණු කරගන්න. හරිද? ඊට පස්සේ අපි දැන් මේකේ කේන්ද්‍රය හොයන්නනේ හදන්නේ. කේන්ද්‍රය වෙන්න ඕනේ දැන් මෙන්න මේ තියරියට අනුව අපිට ගන්න පුළුවන් මෙන්න මේ රේඛාව මත අනිවාර්යයෙන්ම කේන්ද්‍රය තියෙන්න ඕන. ඒතර ඒ කේන්ද්‍රය මෙතනදී ලකුණු කරගත්තොත් අපි මේ දුර අරය කියලා ගත්තොත් ඒ අරයම මෙතනදී සමාන වෙන විදිහට මේ පැත්තෙන් මේ පාදයේ ඡේදනය වෙනවා. ඒකට හේතුව තමයි මම අර කිව්ව තියරි එක. මොකද්ද මෙතන සමච්ඡේදනය වෙලා තියෙන නිසා මේ දුරයි සමානයි, මේ දුරයි සමානයි. අනන්තය වෙනකම් පල්ලෙහාට ගියා කියන්නේ. ඒත් මේ දුරයි සමානයි. මේ දුරයි සමානයි. අන්න මේ විදිහට තමයි එතන නිර්මාණය කරන්නේ. කව කට්ටක් නැති එකට very sorry. එච්චරයි. මම හිතනවා තේරුණායි කියලා.